හෙලෝ සුස්මිතා ගුරු මෑනියෝ. ඔව් පුතා. මෑනියෝ මම ඉතාලියෙන් නම් කතා කරන්නේ. ඔව් පුතේ මොකද ප්‍රශ්න ගැටලුව? මෑනියෝ මේ ප්‍රශ්න රයිටින් ආදර සම්බන්ධතාවයක් තමයි. මේ ඔව්. මට වශීයක් කරගන්න පුළුවන්ද? ඔව් කියන්න පුතා. සාමාන්‍ය ඒ වගේ දෙයක් කොහොමද කරන්නේ මෑනියෝ? දැන් දුව පුතාව හැර ගිහිල්ලාද ඉන්නේ? මම ඉන්නේ නම් ඉතාලි මිලානෝ වල. ඔව්. දුව කොහෙද ඉන්නේ? එයා නම් දැන් නම් එයා ඉන්නේ ඇමරිකාවල. හරිද? ඔව්. කලීෆා කියලා මම එයාට ඒ දවස්වල නම් ආදරය කරා. හරියට මම ගොඩක් ආදරය කරා එයාත් එක්ක. මේ කොරෝනා සිද්ධියෙන් පස්සේ හරි පුතා හරි. පුතාට ඕන රූපවශී නාමවශී බන්ධන දෙකක් කරලා වෙනදා තිබුණ ආදරේ එයාගෙන් ලබා ගන්න ඕන. ඔව්. එයා මේ කියන්නේ ආණ්ඩුව මම මෑනියට විස්තර කියන්නේ මේ එයාගේ නම කලීෆා. එයා මේ රටේ මේ ලංකාවේ කෙනෙක් නෙවෙයි. එයා අපේ ඇමරිකන් කෙනෙක්. ඉතින් ඒ දවස්වල මම එයාට ගොඩක් ආදරය කරා. ඊට පස්සේ මේ කුමාරිකට නැවතිලා තිබ්බේ. පස්සේ මේ කොරෝනා සිද්ධියත් එක්ක මට ආපහු එයා ගැන තියෙන ආදරේ ආපහු අලුත් වුණා. දැන් මට ඕනේ කොහොමද කියලා එයාව ගන්න. හැමදාම මේ නින්දට ගිය වෙලාවෙ ඉඳන් මට මතක් වෙන්නේ එයාවම තමයි. දැන් මට ඕනේ කොහොමද කියලා එයාව ආපහු මේව කරගන්න. පුළුවන් වේද මම මේ කරගන්න. පුතාට ගෙන්න ගන්නමද ඕන? ඔව්. දැන් පුතා ඉතාලියට ඇමරිකාවේ ඉඳලා ඉතාලියට එන්නේ මෙයාට එහෙම ඇදිරි නීති එහෙම තත්ත්වවල නැද්ද? දැන් නෑ දැන් ඇඳිරි නීති මුකුත් නෑ එන්න පුළුවන් විශේෂ මේ අවසර පිට එන්න පුළුවන් දැන්. හරි පුතේ එහෙනම් දුවගේ ෆොටෝ එකයි නමයි දාන්න. පුතාගේ ෆොටෝ එකයි නමයි උපන්දිනේ දාන්න පුතා මේකට. මම විස්තර පුතාට SMS කරලා එවන්න. පුතේ අද අඟහරුවාද කිම්බර දවසක මම ලොකු වැඩ කටයුත්තක ඉන්න පුතේ. හරි එහෙනම් විස්තර ටික දාන්නකෝ පුතා. හරි එහෙනම් මේ මම විස්තර ටික දාන්නම්. පස්සේ වගේ නේද වැඩේ කරන්න පුළුවන් එහෙනම්. හරි මගේ පුතාට මම වැඩේ කරන්න පුළුවන් දවස දාන්න. අද පුතේ අද බාරගත්තු වැඩක් නේ තියෙන්නේ. තේරෙනවද? පුතාට ඕනම දවසක මේ සතිය වැඩ කටයුතු කරගන්න පුළුවන්. හරි මම එනම් දැන් ඒ විස්තර ටික දාන්නම්. අපි දෙන්නගේ විස්තර ටික දාන්නම්. හරි පුතා හරි. හරි විස්තර ටික දාන්නකෝ පුතේ. හරි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ අනුව චාරිත් කෝඩිකාරගේ සහ මියා කලීෆාගේ ෆොටෝ මෑනියෝ වෙත ලැබීමට සැලැස්සුවා. චාරිත් කෝඩිකාර ඔහුගේ උපන්දිනය චාරිත් කෝඩිකාර සහුගේ උපන්දිනයත් ලෙස ඉතාලියේ දමා සහ මියා කලීෆාටත් එවැනිම වැරදි උපන්දිනයක් සමගින් මෑනියන් වෙත කරුණු දක්වා සිටියා. කවද්ද දැන් මේ වැඩ කටයුතු කරගන්න ඕනේ පුතේ. අද ඉඳලා තමයි කාලී අම්මගේ දවස් ගෙවෙන්නේ පුතේ. අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා. ඒ වගේ දවසක කරනවා කියන්නේ පුතේ දවස් 3න් වැඩ කටයුතු සාර්ථකයි. තේරුණාද පුතේ? ඉතින් කිසිම බලකිරීමක් නැහැ පුතා. කැමති නම් මට කියන්න. අපි දවසක් බලලා වැඩ කටයුතු පටන් ගමු පුතා. ඒ වගේම තව දෙයක් පුතා. පුතාත් විදේශ රටක ඉන්නේ. දේශ රටක ඉන්නේ ඒ නිසා පුතේ පිල්ලියක් මාර්ගුනේ වැඩ කටයුතු වෙන්නේ. ඉතින් පුතාට සෑහෙන ටිකක් ලොකු මුදලක් දරන්න වෙයි පුතේ. තේරුණාද? එහෙම ලොකු මුදලක් දරන්න පුළුවන් නම් වැඩ කටයුතු ටික කරලා දෙන්න පුළුවන් පුතේ. මේ දවස් තුනේ පුතා ළඟට ගෙන්නලා දෙන්න පුළුවනි. එහෙම නැහැ කියලා ඉතින් කිසිම බලකිරීමක් නැහැ පුතේ. පුතා කැමති නම් වැඩ කටයුත්ත කරලා දෙන්න. පුතේ මම බලකිරීමකින් වැඩ කටයුතු බාරගන්නේ නැහැ පුතේ. තේරුණාද? මම අම්මා කෙනෙක් වගේ පුතා මගේ පුතා වගේ. ඒ නිසා අම්මා කෙනෙක් කවදාවත් දරුවෙක්ව රවට්ටන්න කරන්නේ නැහැ. පුතා කැමති නම් වැඩ කටයුතු ටික දවස් 3න් කරලා මෙයා ගෙන්නලා දෙන්නම් පුතේ. ජීවිත කාලෙම පුතත් එක්ක සතුටින් සමාදානෙන් ඉන්න. ඒ වගේම පුතා වෙනස් වුණොත් මිසක් මෙයා කාමදායකවත් පුතාගෙන් වෙනස් වෙන්නේ නැහැ. මොකද පුතාගේ රූපෙට එනමට ඒ තමයි වශී බන්ධන දෙකක් කරන්නේ. තේරෙනවද? ජීවිත කාලෙම පුතත් එක්ක ඉන්නවා මෙයා. හරි මෑනියෝ දැන් මේ ඔය වැඩේ සම්පූර්ණ කරගන්න කීයක් විතර යනවද මට? ප්‍රශ්නයක් නැහැ මට ගාන එවන්න පුළුවන්. මට කීයක් විතර යනවද කියලා එවන්න පුළුවන්ද? ඔන්න බලමු. ඔන්න දැන් මෑනියෝන්ට ගියා මැසේජ් එක. දැන් බලමු සුස්මිතා ගුරු මෑනියෝ දැන් මොනවද මේකට කියලා එවන්නේ කියලා අපි බලමු. අපි බලමු සුස්මිතා ගුරු මෑනියන්ගේ මීළඟ ගොඳුර කවුරුන් විය හැකිද? ඔබටයි මේ මතක් කිරීම
සුස්මිතා ගුරුමෑණියෝ සූදානම් වෙන්නේ මියා කලීෆව චරිත් කොඩිකාරට බන්ධනය කර දෙන්න. මෙය සාර්ථක වෙයිද? ගුරුමෑණියන්ගේ වෑයම කුමක් වෙයිද? අපි බලමු ඉදිරියටත්. ඔන්න අප පුල බලා සිටි මෑණියන්ගේ හඬපට දැන් එළියට එනවා. මෑණියන් කීයක් කියයිද? මෑණියන්ගේ ගොඳුර කීයක් වෙයිද? අපි බලමු සවන් දීමෙන්. මෙහෙමයි පුතා පිල්ලියක් මාර්ගනේ වැඩ කටයුතු කරන්නේ. පිල්ලියක් තමයි ඔහට එවන්න කාලියම්ම තමයි පිල්ලිය එවන්නේ පුතා. ඉතින් බලගතුව මෙහෙම වැඩ කටයුතු කරන්න ඕනේ. වටනා බඩු බහිරාදී තමයි පුතේ පාවිච්චි කරන්න ඕනේ පිල්ලියට. කාලියම්මට සහන් කාලියම්මට වෙනම පූජා පඬු දෙකක් තියන්න ඕනේ. සෝහන ආරක්ෂා කරන්න ඕනේ. මං ආරක්ෂා වෙන්න ඕනේ. දෙවල සරසන්න ඕනේ. කිරි උතුරන්න ඕනේ. යහන්න හදා ගන්න ඕනේ. පිල්ලියට යන බඩු බහිරාදී ගන්න ඕන. ඉතින් පුතේ මේකට යනවා 2.80ක් විතර යනවා පුතේ. 2,80,000ක් යනවා පුතා. තේරුණාද මේ බඩු වහිරාදී වලට? මුදල යන්නේ පුතාලා දෙන්නම පුතේ සයුරෙන් එතර ඉන්න නිසා. තේරුණාද? විදේශගත විදියට පුතේ බලපාන්නේ මේ පිල්ලියක් මාර්ගෙන් කරවතින් තමයි පුතේ. විදේශගත වෙලා ඉන්න නිසා. අනික පුතේ දුව මේ රටේ කෙනෙකුත් නෙවෙයි පුතේ. ඒ නිසා පුතේ පිල්ලියක්ම තමයි එවන්න ඕනේ පුතේ. ඉතින් කිසිම බලකිරීමක් නැහැ. පුතා කැමති නම් මට දාන්නකෝ වොයිස් එක. පිල්ලියක් මාර්ගෙන් යැවීමට යයි පවසා 2,00,000 ගානක මුදලක් ඇය විසින් යෝජනා කරනවා. මේකට මා ඉතින් ලබා දිය යුත්තේ කොමන පිළිතුරක්ද? පිල්ලියක් නම් අපාවටත් සිටිනවා. පිලිපීන් කාන්තාවට අපි හඳුන්වනු ලබන්නේ පිල්ලියන් යනුවෙනි. ඇයට මා එය පවසමුද එපාද? නැතිනම් ඇයගේ කවුන්ට් නම්බරය ඉල්ලා ගමුද? හොඳ අදහස මොකක්ද යාළුවනි? කවුන්ට් නම්බර ඉල්ලා ගමුනේ. ඉන්න බලන්නකො ඉතින් කියලා බලමු. හරි මෑනියෝ හරි එහෙනම් මෙහෙම කරන්න. හරි මට බැරිද ඒක දෙපාරකට ගෙවන්න හරි තුන් පාරකට ගෙවන්න හරි මොකක් හරි සල්ලි දාන්න ක්‍රමයක් මේව කරන්න. මොකද මේ ඒ ගාන එකපාර අමාරුයි. මොකද මෑනියෝ දන්නවනේ මේ දවස්වල ඉතාලියේ තියෙන තත්ත්වය. අපිට තාම පඩිත් නැහැ. අපිට තාම යන්නේ මේ තාම රිම් එක යන සීන් එකක් තියෙන්නේ මේ දවස් ටිකේ. පුළුවන් නම් මෑනියෝ මේ ගාන ටිකක් අඩු කරලා හරි එහෙම නැත්නම් දෙපාරකට හරි ගෙවන්න වැඩේ කරන්න පුළුවන් නම් මට මෑනියෝ account නම්බරේ පුළුවන් නම් ගෙවන්නකෝ. account නම්බරයක් ගෙවන්නකෝ. එතකොට මම මේ සල්ලිය දාලා මෑනියන්ට කියන්නම්. මට මේක කොහොම හරි කරලා කෙරෙන්න ඕනේ මෑනියෝ. ඇත්තම කියන්නේ මොකද මේ දවස් ටිකේ රැයට නිින්දක් කියන්නේ රැයට හැමතිස්සෙම මේ රැයට මතක් වෙන්නේම කලීෆවම තමයි. රැයට හැමදාම නිදා ගන්න ගියාම කලීෆව මතක් වෙනවා හැමතිස්සෙම. මෑනියන්ට දාපු මැසේජ් එකට මෑනියෝ තාම බලලා නැහැ. දැන් මෑනියෝ බලන්න ලෑස්ති. ඒ අතරතුර මෑනියෝ තව එකක් එවලා ඒක තාම හොඳේ. එහෙමයි පුතේ. දැන් අපි වැඩ කටයුත්තක් කරනවා නම් පුතේ ඒකට ව්‍යපහදම් කරලා හරියාකාරව ඒකට පාවිච්චි කරන්න ඕන. වටිනා කියන බඩු බාහිරදී පාවිච්චි කරන්න ඕනේ. පුතාලා සයුරෙන් එතර ඉන්න නිසා. ඒ නිසා මම විශ්වාසයෙන් කියනවා පුතාට දවස් 3ක් ඇතුළත මේවා පුතාලකට මම ගෙන්නලා පෙන්නනවා. ඒකේ කතා දෙකක් නැහැ පුතා. මෙතෙක් කරපු වැඩක් අසාර්ථක වෙලක් නැහැ පුතේ. ඉතින් කිසිම බලකිරීමක් නැහැ. පුතා කැමති නම් මට වොයිස් කට් එකක් දාන්න. මම වැඩ කටයුතු කරලා දෙන්නම් පුතේ. හරි මෑනියෝ හරි එහෙනම් මෙහෙම කරන්න. හරි මට අනේ මම මේ කල්පනා කරේ ජාත්‍යන්තර ප්‍රෝන් ස්ටාර් කෙනෙක් වෙච්ච මියා කලිෆා මියා කොහමද දවස් 3න් සෙට් කරලා දෙන්නේ කියලා. ඔන්න බලන්න වැඩ. ඔයාට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ නම් කෝටිපති මියා කලිෆාව සෙට් කරගන්න දවස් 3න් වැඩේ කරගන්න ලක්ෂ 2යි ගාණක් කියන්නේ. මොකද කියන්නේ දවස් 3න් පෝසතෙක් වෙනවද? නැත්තම් හිගන්නෙක් වෙලාම තායි විදියටම ඉන්නවද? තීරණය ඔබ අතේ. ඔන්න ඉතින් ජාත්‍යන්තර සුස්මිතා මෑණියන්ගේ ජාත්‍යන්තර කපටිකමේ තවත් කෑල්ලක්. ඔන්න මෑණියෝ එවලා තියෙනවා. හරි පුතේ දෙකක් දාන්න පූජා බඩු කඩේට. මං එයත් එක්ක කතා කරගන්නම්. බලන්න මෑණියෝ කියන කතන්දරේ මොකද්ද කියලා. හරි පුතා හරි. එහෙනම් දෙපාරකට දාන්න මම පූජා බඩු කඩේත් එක්ක කතා කරන්නම් පුතා. මොකද මම ගොඩක් කල් වැඩ කටයුතු කරන නිසා පුතා මාව විශ්වාසයි යාලට. ඔයාගේ වැඩ කටයුතු ගොඩක් මම පුතේ එහෙම විශ්වාසවන්තව කරලා තියෙනවා පුතේ. ඉතින් පුතත් මගේ විශ්වාසය ඒ විදිහටම තියන්න. පුතාගේ වැඩෙත් මම විශ්වාසවන්තව කරලා දෙන්නම්.
පුතා මම මේ දාන පූජා බඩු කඩේ account number එහෙට දාලා පුතා මට receipt එකේ ෆොටෝ එකක් ගහලා එවන්න පුතේ. තේරුණාද? ඔන්න අල්ලනව නම් account number මේ account number හරහා හොරු අල්ලගන්න පුළුවන් මීගස්සෑව SSD කුමාරි මෙයාම තමයි මේ බඩු කඩේ මේ account number කියලා එවලා තියෙන්නේ. එයාගේම එක තමයි. ආයේ ඔය ගැන කතන්දරයක් නැහැ. අපි පූජා බඩු කඩේට තමයි පුතේ මුදල් බැර කරන්නේ. එහෙට දැම්මම තමයි පුතේ අපිට බඩු බහිරට ගන්න පුළුවන් වෙන්නේ. මට ඒ රිසිප්ට් එකේ ෆොටෝ එකක් දාන්නකෝ පුතා එහෙට දාලා. මේවා පූජා බඩු කඩ නෙවෙයි. මේවා මර්සි කඩ. SSD කුමාරිගේ මර්සි කඩ. මේ මාර්ගයෙන් තව කීයක් අල්ල ගන්නවද? මං දැන් මෑණියන්ට යවන්නම්. කවුද මියා කලීෆා කියන්නේ? මොන වගේ භාණ්ඩයක්ද? ඒක ලක්ෂ දෙකට කරලා දෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා මෑණියන්ගෙන් අපි වීඩියෝ එකක් යවලා මහගමු. හාද? අනේ හරි මෑණියෝ හරි. අනේ ඒක ලොකු දෙයක්. මේ මොකද මේ ලක්ෂ දෙකමාර මට ඇත්තට ඊට වැඩි ගාණක් උන මෑණියන්ට දෙන්න පුළුවන්. මොකද මේ මියා කලීෆා ඇත්තට මේ SMS එක්කෙනෙකුත් නෙවෙයි. මම මෑණියන්ට එවන්නම් යාගේ වීඩියෝ එකක්. එයා හොඳ සල්ලිකාර ගෑනු කෙනෙක්. මම ඒක නිසාම තමයි යාට කොහමද කියලා මේ ලව් කරන්නේ. ඇත්තටම කිව්වොත් ඒ නිසාම තමයි. මම මෑණියන්ට යාගේ වීඩියෝ එකක් එවන්නම්කෝ. ඉන්නකෝ. ඔන්න මන් දැන් මියා කලීෆාගේ වීඩියෝ එකක් දානවා. හැබැයි ෆොටෝ මෑණියන්ට මියා කලීෆාගේ වීඩියෝ එකක් කැරියා වොයිස් එකකුත් යවු මෑණියන්ට. මෑණියෝ එන්න මෙයා තමයි මෑණියෝ මියා කලීෆා කියන්නේ. ඇත්තමයි මෙයාව මතක් කර ඇයට අතට ගත්ත වාර අනන්තයි. මෑණියෝ අනේ පුළුවන් නම් කොහොම හරි කරලා මට මෙයාව සෙට් කරලා දෙන්න. මොකද මෙයාව දාගත්ත කියන්නේ ආයේ කෝටි ගාණක සල්ලි තමයි. මෙයා තමයි දැනට ඉන්න ප්‍රෝන් ඉස්ටා වල ඉන්න සුපිරිම තරුව. අනේ කොහොම හරි කරලා මෑණියෝ මට මෙයාව සෙට් කරලා දෙන්න ඈ. හොඳේ. ඔන්න මෑණියන්ට වීඩියෝ එකයි වොයිස් එකයි ඇරියා. දැන් බලමු මෑණියන්ගේ ඊළඟ වොයිස් එක කුමක් වේද? මියා කලීෆා සෙට් කරලා දෙයිද? මට කුණුහරුපෙන් බැනලා වොයිස් එකක් එවයිද? සුස්මිතා ගුරු මෑණියන්ගේ නිර්වත එළියට අදිමුද? අද දවසේ මාතෘකාව සුස්මිතා ගුරු මෑණියෝ, සුස්මිතා ගැලවිලි ගුරු මෑණියෝ, ගුරු මෑණියන්ගේ නිර්වත එළියට. හෙලෝ මෑණියෝ. මම මේ දැන් එළ BOC බැංක් එකට යන ගමන් සල්ලි දාන්න. ඔව්. මම දැන් සල්ලි ටික දාලා මේන රිසිට් එක එවන්නම්. මේ මෑණියෝ මේ දැන් මේ වැඩේ කන්ෆර්ම් නේද? මෙයාව අනිවාර්යෙන් පුළුවන් නේද මේ මියා කලිෆෝම් මට සෙට් කරගන්න? හරි පුතේ. මෙහෙමයි පුතේ මං කරන පළවෙනි වැඩ කටයුත්ත නෙවෙයි පුතේ මේ. තේරෙනවද පුතාට? වැඩක් කරලා දෙනවා කිව්වොත් දෙනවා පුතේ. ආයේ ඒක කතා දෙකක් නැහැ පුතේ. මොකද මම වැඩ කරන්නේ කාලි අම්මත් එක්ක පුතේ. මනුස්සන්ට බොරු පොරොන්දු දීලා මට පුරුද්දක් නැහැ පුතේ. මොකද මේකයි. මම කල්පනා කරා කාලි අම්මට පුළුවන් නේද මියා කලිෆාව මට සෙට් කරලා දෙන්න. මොකද මියා කලිෆා කියන්නේ අර සෙක්ස් වීඩියෝ වල ඉන්න පෝන් ස්ටාර් කෙනෙක්. මම වීඩියෝ එකට ගත්තද? ඔව් ඇත්ත වීඩියෝ එකක් දෙන්න. මේ වගේ පච කෙලින්නේ ඔව් වීඩියෝ එකට ගන්න නැතුව නැත්නම් සීරියස් කරන සීසක් තියනවද? ඈ වයින් දෙපා මේ දැන් එතනින්ද මම මේක දෙනවා. මේ ඔය මීගස්සෑවේ ගෙදරට මෙයි ඈ පොලිසියේ